නිකම් මේ පෑගේ කියලා බයේ බෑ. දැක්කද? මේ මොනවද? කෙලින්ම ගෝවා යායක ඉන්නේ. එහා පැත්තේ ග්‍රීන් හවුස්. අර පහලත් වගා භූමිවල. මේ නේපාලේ. බලන්න කොච්චර සුන්දර රටක්ද, කොච්චර ලස්සන රටක්ද. අපිට කොච්චර බලන්න දේවල් තියෙනවද. ඉතින් මල් ෂීට් වලින් දාලා තියෙන්නේ, ප්‍රොෆයිල් වලින් තමයි හොඳ ප්‍රමිතියට හදලා තියෙනවා. සීතල කාලේ වැඩි වුණාම ඒගොල්ලන්ගේ net එක අකුලන්න පුළුවන් විදියට. ඇතුළේට වාතාශ්‍රයණයක තවත් බ්ලොක් කරලා අකුලලා රස්නේ වැඩි කරගන්න තමයි තියෙන්නේ. ලංකාවේදී අපිට මේ ගැටලුව නැහැ. ලංකාවේ මොකද ඒ විදිහට හදලා වැඩකුත් නැහැ. Hi, namaste brother. Namaste. This is for monkey. Yes. ඉතින් වඳුර පොල්නන්න කැටපෝලේ. Shall I take? Wow. Very nice. Yeah. Green house දැක්කම නේපාලේ green house දැකලා තියෙනවද මේ? මෙතන බලන්න මේකෙත් සෝටූත් විදිහට හදලා තියෙන්නේ. ඊළඟට දෙපැත්තෙන් ඉටිකොලෙන් බාන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ මේගොල්ලන්ට රස්නේ වැඩි කරගන්න උනුනහම ඉටිකොලේ වහනවා. ඊට යටින් තියෙන ඉන්සෙක්ට් ප්‍රූෆ් net එක අර ඇතුලේ දැන් සුද්ධ කරනවා අලුතෙන් පැල දාන්න. ඒතකොට මේගොල්ලෝ මෙතනදී කරන්නේ ග්‍රෝ බෑග් වල නෙමෙයි මල් ෂීට් දාලා යන හින්දා මේ තියෙන this is fig variety no? Yes, fig variety. Local one. Yes. But we have like we eat. Huh? We have a male or female. So we have male and female. So female one we eat, male ones we This is female or male? This one is the male one. You can't eat. ඉතින් මේ බලන්න මේ green house එක. එතකොට මේක දෙකම එකට join කරලා මැදින් අර පළේ වතුර එන ටික පහලට යවන්න තියෙන. ඉතින් බලන්න ඊට පස්සේ වටේට ප්‍රොෆයිල් දාලා යටට ඉටිකොල ගහලා. ඉටිකොල ඒ කියන්නේ කෙලින්ම පොළොවට දාලා පස් වලින් තමයි යට කරලා තියෙන්නේ. කියන්නේ බැමි බැඳලා නැහැ. මේ ඉටිකොලේ බිමට තියලා පස් දාලා වහලා තියෙන්නේ. බලන්න ඉතින් නේපාලේ green house. ඉතින් මේ කෙලින්ම ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ මං ඉන්නේ. කෙනෙක්ට ලේසියෙන් එන්න පුළුවන් තැනක් නෙමෙයි. නමුත් මට හිතුණා ඕගොල්ලන්ට මේ වගේ තැනක ඇත්තටම ඒගොල්ලන්ගේ ෆාමින් වෙන්නේ කොහොමද ඒ දේ පෙන්වන්න. ඉතින් අනිත් හොඳම දේ තමයි ගෙවල් වල වහල මේ තනිකර ගල් පතුරු වහල බිත්තිත් ගල්. ඉතින් මාර ලස්සනයි. මේ වගේ තැනක ඉඳගෙන හිටියත් තියෙන සැප බලන්න. අර කඳු පන්ති ඉතින් පුදුම ලොකේෂන් එකක් තමයි මේ පොකාරා. විශේෂයෙන්ම හරිම ලස්සනයි. ඉතින් මන් දැන් යනවා පහළ වගා පෙන්නන්න. දැන් මොකද මේකේ වගා අයින් කළා අර උඩ තවත් ග්‍රීන් හවුස් එකක් තියෙනවා. දැක්කද? උඟ දෙනෙක්ගේ ඉල්ලීමට හිස්ස නවන්න තීරණය කළා. ඉතින් ගොඩක් අය ඉල්ලුවා කොහොමද ග්‍රීන් හවුස් එකක් හරියම ක්‍රමයට හරි තාක්ෂණයෙන් ඉදිරි කරලා කොහොමද වගා කරන්නේ? ඒවැල් ලෙඩ රෝග පාලනය එතනින් එහා ගියාම කොහොමද මේවා එක්ස්පෝර්ට් කරන්නේ? ඒ කියන්නේ ভেජිටබල් එක්ස්පෝර්ට් කරන පැත්ත, එහෙම නැත්නම් ඒ සර්ටිෆිකේෂන් සයිඩ් එක ඊට අමතරව කොහොමද මේක එන්ඩ් ප්‍රොඩක්ට් එකක් හදලා ඒකෙන් වැඩි ආර්ථික ලාභයක් ගන්න. ඉතින් ඔයාටත් කෘෂි ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් දැම්ම අපේ මේ දින කීපයක පාඨනාව ලබන මාසේ මුල් සතියේ තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට රෙජිස්ටර් වෙන්න පුළුවන්. හැබැයි මේකට ගොඩාක් කට්ටිය ගන්නෙ නැහැ. මොකද මේක ප්‍රායෝගික පාඨමාලාවකින්ද අපේ පාදුක්කේ ගැමි ඔෆිස් එකේ තියෙන්නේ. ඉතින් අපි කවදාවත් ඕගොල්ලන්ට වැටෙන්න දෙන්නේ නැහැ. A to Z හරියට මේ මම්ග ලෝකෙ වටේ ගිහිල්ලා ගත්ත ප්‍රායෝගික දැනුම එක අංශු මාත්‍රයක් ගුරු මුෂ්ටියක් නැතුව ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් දැම්ම අපිව කන්ටැක්ට් කරන්න.